කතාවේ නම තමයි නේචා. කතාවේ ආරම්භයේදීම අපිට කතකයා මෙහෙම දෙයක් ගැන කියනවා. වසර දහස් ගණනාවකට පෙර පෘථිවියත් දිව්‍ය ලෝකයත් සටන් මුතුවට උපත දුන්නා. ඒ ඊටමත් කෑතරයෙන් චන්ද්‍රයාගෙත් සූර්යාගෙත් බලය උරා ගත්තා. ඒ බලය දිගින් දිගටම වැඩි වුණා. ඉතින් මේ විදිහට මේ පලිගුව නිර්මාණය වෙලා තියෙන්නේ හොඳ සහ නරක කියන දෙක එකට එකතු වෙලයි. මේ පලිගුව විසින් සියලු බලයන් උරා ගන්නකොට මේ දේ නවත්තන්න විශ්වයේ ප්‍රධාන දෙවි කෙනා විසින් ඔහුගේ ශිෂ්‍යයන් දෙදෙනෙක් වෙනවා. ඔයාලා බලන්න ඇති මේ ඌරෙක්ගේ පිටේ කවුද ඉන්නේ කියලා. තඩි බඩක් එහෙම තිබ්බට ඩයල් එක එන වැට්ටා. මෙයාගේ නම තමයි ටායි. ඊගාවට මේ ඉන්නේ ෂෙන්. මේ තමයි අර මං කිව්ව ගෝලියෝ දෙන්න. ෂෙන් තමන්ගේ ආයතයෙන් පහර දෙන්න හදද්දී ටායි බක පඬිතා වගේ කියනවා කලබල නොවී ඉන්න බලන්නකො මෙයාගේ ලස්සන කියලා. ටික වෙලාවකින් තමයි ටායිට ලස්සන පේන්න ගන්නෙ. ෂෙනුත් මේත් එක්කම සටනට එන්ටර් වෙනවා. තමන්ගේ අකුණුසර ආයතයෙන් මුට පහර දුන්නත් ඒකෙන්නේ ශක්තියෙන් නැවත උරා ගන්නවා. උරා ගන්නවා විතරක් නෙවෙයි ඒ ශක්තියෙන්ම නැවතත් පහර දෙනවා. කොහොම හරි මෙයාලා සෑහෙන වෙලාවක් සටන් මුතුව නවත්තන්න උත්සාහ කරත් එයාලට ඒ දේ කරගන්න බැරි වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න මහා දෙවි කෙනාටම අතදාන සිද්ධ වෙනවා. මේ ස්ථානයට ආව මහා දෙවිතුන් මායා බඳුනක මේ රාක්ෂයව හිර කළා තාලා ඒ පළුගේ තිබ්බ හොඳ සහ නරක කියන දෙක පළිගු දෙකකට වෙන් කරනවා. මම මේ දිව්‍යමය උදුනෙන් මේ පළිගුව හැදුවාම ඒක ආත්ම මුතුවටයි යක්ෂ දේහයටයි වෙන් වෙයි. යක්ෂ මුතුව කියන්නේ ඉතාමත් භයානක එකක්. ඒ නිසා මම දැන් ඒකට දිව්‍ය ශාපයක් කරනවා. දැන් ඉතින් අවුරුදු 3කින් යක්ෂ දේහය විනාශ වෙයි. අනතුරුව මහා දෙවිතුන් මුතු දෙක නිලුම් මලක තැන්පත් කළා කියනවා පෘථිවියේ ඉන්න ලී ජින් කියන කෙනාගේ තුන්වෙනි පුත්‍රයාගෙන් ආත්ම මුතුව නැවත ඉපදේවි කියලා. එතකන් මේ වැඩේ බලාගෙන රාජකාරිය පවරන්නේ තායිට. තායිට කියන්නේ සුරාපානයට එහෙම ඉතින් හරි හපන. ඒ මදිවට අර උරු තඩියටත් බොන්න දෙනවා. කතා ෆ්‍රේම් එක මේත් එක්කම ඇදෙනවා නගරයකට. ඉතින් මේ තමයි අර මහා දෙවිතුන් කියපු ලෝඩ් ලී සහ එයාගේ බිරිඳ ලේඩි යින්. මේ වෙනකොටත් යින්ට ළමයෙක් උපදින්න ඉන්නේ. වන්දනාවට මෙයා ලැබිලා ඉන්නකොට ටික වෙලාවකින් එක පාට මෙතනට ටායි කඩාපාත් වෙනවා. ටායි මේ ආවේ මහා දෙවිතුන්ගේ පණිවිඩයත් එක්කමයි. කොහොම හරි ඉතින් මේ විදියට ඒ වාසනාවන්ත දරුවා උපදින දිනයත් උදා වෙනවා. එදා දවස් අපිට පේනවා ෂෙන් මොකක්ම හරි නරක දෙයකට ආරාධින බව. ලේඩි යින් මේ වෙලාවේ දරු ප්‍රසූතියේ ටායි නෙළුම් මලක් තියාගෙන අදාළ මොහොත උදා වෙනකුනේ බලාගෙන ඉන්නේ. මෙහෙම ඉන්නකොට සාමාන්‍ය මිනිස්සෙක් ටායිට ලොකු රාකල් දෙරමක් ගෙනල්ලා දෙනවා. මේ වගේ වැදගත් වෙලාවක ඔහොම දේවල් දෙන එක හරිද මං අහන්නේ. මෙයාකටත් ඉතින් ඔය පේන්න බෑනේ. ඉතින් එක උගුරට ගහලා දානවා. මේත් එක්කම ඉතින් ෆ්ලැට් තමයි. මේ වෙලාවේ දකින්න අපි අර රාකල් දේරම දුන්න මිනිස්සයා මෙතනට ආයෙත් එනවා. මු හදන්න අර නෙළුම් මල හොරකම් කරන්නයි. ඒත් ඒකට ආරක්ෂාවක් දාලායි තියෙන්නේ. මේ ඔක්කොම දේවල් කරන්නේ මාස්ටර් ෂෙන් තමයි. ටායිටම් විතරයි ඒක අරින්නත් පුළුවන් වෙන්නේ. වෙලාවත් හරියාගෙන එනකොට ලෝඩ් ජින් එනවා. ටායිගෙන් මොකද සද්දයක් නැත්තේ බලන්න. එනකොට ඩයල් එක හොඳටම බීලා. බීපුව ඔක්කොම ටික ආයෙත් එළියට එන්න හොඳ වැඩක් ලෝඩ් ජින් කරනවා. දැන් තමයි ඩයල් එක PVC-ට ආවේ. හැබැයි වැඩේ කියන්නේ මෙයා කාට මේ කාරින පාස්වර්ඩ් එක අමතකයිලු. කොහොම හරි අන්තිමට ලොක් වෙන්න ඔන්න මෙන්න තියෙනකොට ෆින්ගර් ප්‍රින්ට් එකෙන් මේක අරගන්නවා. පොඩි නොමග වීමක් කරපාර මිනිස්සයා මුතුව අරගන්න උත්සාහ කරත් ඒක අතට මාට්ටු වෙනවා. මේ මිනිහට වශී බන්ධනයක් කරලායි තියෙන්නේ. මේත් එක්ක මෙතනට ආව තවත් සාමාන්‍ය ගැහණු කෙනෙක් මේ මුතු දෙකම අරගන්නවා. ඉතින් මේ ගැහණු කෙනා මේ වෙලාවේ අර ඩීමන් පර්ල් එක තමයි මන්ත්‍රයට සම්බන්ධ කරන්නේ. ජින් එක නවත්තන්න උත්සාහ කරත් දැන් ඒකට ප්‍රමාද වැඩි. මන්ත්‍රය ක්‍රියාත්මක වෙලා ඩීමන් පර්ල් එක ගෙන් ලීගේ ශරීරයට ඔය විදිහට ඇතුල් වෙනවා. මේත් එක්කම විශාල රතුපැහැති දුමුකුත් ඔය විදිහට නිකුත් වෙනවා. ඉතින් අර වශී බන්ධනයට ලක් වෙලා ඉන්න අර ගැහණු කෙනා ෂෙන්ගේ අතට තමයි අර ආත්ම මුතුව ගෙනල්ලා දෙන්නේ. මේත් එක්කම හුත් මේ ස්ථානෙන් අතුරුදහන් වෙලා යනවා. කරන්න හිටපු දේ සම්පූර්ණ අනිත් පැත්ත තමයි දැන් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ. ජින්ගේ දරුවගෙන් ඩීමන් පර්ල් එකට තමයි නැවතත් ජීවය ලැබෙන්නේ. ඉතින් මේ විදිහට ක්‍රමයෙන් ගිනි ජාලාවක් මැද්දෙන් ඩීමන් පර්ල් එක නැවත වරක් ජීවමානව නැගී සිටිනවා. මේ කුඩා දරුවාට මහා පුදුමාකාර බලයක් තමයි තියෙන්නේ. ඔහු තමගේ ගිනි දැල් වලින් නිස්කාරණේ වටේටම පහර දෙන්න අරගන්නවා. සීමා සහිත වක්‍රයට විතරයි මේ වෙලාවේ මේ දේ නවත්තන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක පාවිච්චියට ගන්න ටායි මේකේ බලයෙන් ඩීමන්ව අඩපණ කළා දානවා. ටායි හදන්නේ දැන් මේ කෙනාව විනාශ කළා දාන්නයි. මොකද මෙයා වර්ධනය වුණොත් එහෙම ඒක මිනිස් සංහතියට මහා විනාශයක් ගෙන දෙන්න පුළුවන්. ඒත් තමන්ගේ දරුවට එහෙම දෙයක් වෙන්න ලේඩිචේ ඊට දෙන්න ඕන් වගකීමක් ගන්නවා මේ වෙලාවේ කිසිම කෙනෙක්ට හානියක් වෙන්න ඉඩ නොදී තමන්ගේ දරුවව රැක බලා ගන්නවා කියලා. ඉතින් මේ මහා බලවත් දරුවාගේ නම තමයි නේචා. මොන දේ සිද්ධ වුණත් නේචාට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ අවුරුදු 3ක් කාලයක් විතරයි. මොකද ඔහු දේව ශාපයකට ලක් වෙලා ඉන්නේ. මේ අතරවාරයේ ෂෙන් ආත්මමුතුවත් අරගෙන මහා සාගරයට ඇතුල් වෙනවා. ෂෙන් මේ එන්නේ මිත්‍රවරුනි මකරුන්ගේ රාජධානියටයි. මේ තමයි මකර රජතුමා. ඒක අපේ බිත්තර වලින් එකක් සමග එකතු කරන්න. එවිට මගේ පුතා සීමා නැති බලයක් ලබා ගනීවි. දිව්‍ය ලෝකයට මුකුත්ම කරගන්න බැරි වුණාම අපේ නැගී සිටීම කාටවත් නවත්තන්න බැරි වේවි. ඉතින් මේ ආකාරයෙන් මකර බිත්තරයක් සමග ආත්ම මුතු එකතු කරනවා. ඉන් උපත ලබන දරුවාගේ නම තමයි ඒෝ බින්. බින්ට ශිල්පය උගන්වන වැඩේ ෂෙන්ට තමයි බාර දෙන්නේ. මේ අතරවාරේ ටායි සහ ජේන් එනවා දිව්‍ය ලෝකයට. මේ එන්නේ මහා දෙවිතුන් මුණ ගැහිලා නේජට තියෙන ශාපය ඉවත් කරගන්න පුළුවන්ද කියලා හොයලා බලන්නයි. නමුත් මේ වෙනකොට මහා දෙවිතුන් වෙනත් මානයකට ගමන් කරලායි තියෙන්නේ. ඉතින් එතුමන් නැවතත් වසර ගණනාවකට යලි පෘථිවියට එන්නැල්ලු. ඔන්න ඔය කතා කරන වලාකුළ තමයි මේ විස්තරය කියන්නේ. කෙසේ නමුත් එවැනි ප්‍රබල දේව ශාපයක් ඉවත් කරන්න විදියක් නැහැ කියලා තමයි දැනට නම් මෙතනදී අපිට කියන්නේ. දිව්‍ය ලෝකේ එක දවසක් කියන්නේ මිනිස් ලෝකේ අවුරුද්දක්. ඒ කියන්නේ මේ දෙන්න මේ ගමන ගිහින් එනකොට නේජට දැන් අවුරුද්දකුත් ලැබලා. මොකද මේ හැමතැනම කැඩලා කුඩු
පට්ටම් වෙලා තියෙන්නේ. නේජා සෙල්ලම් කරුවාගේ ප්‍රතිඵල තමයි ඔය. ලේඩිකින් හැම වෙලාවෙම උත්සාහ කරනවා නේජාට හොඳ මවක් වෙන්න. නේජා නගරයට ගියාම කලබල ඇති කරන නිසා ආරක්ෂක වලල්ලක් දාලා එයාලා නගරයට යන එක නවත්තලායි තියෙන්නේ. මේක බලා ගන්නත් මරු ජෝඩුවකට තමයි දීලා තියෙන්නේ. නගරේ ප්‍රශ්නයක් නිසා එක් ගැන බලන ලේඩිගෙන් මේ විදිහට පිට වුණාම නේජා මුන් දෙන්නව ගොනාට අන්ත වෙලා බාධකයක් අරගෙන නගරේ බලා පිට වෙනවා. නේජා එනවා කියවම නගරේ වැසියන් පුතුම් බයක් තමයි තියෙන්නේ. කරමින් හිටව වැඩ ඔක්කොම දමලා ගහලා නගරේ වැසියන් ගිහින් පුළුවන් විදිහට ඉක්මනට හැංගෙනවා. කොහොම හරි නගරේ ඉන්න පොඩි කොල්ල ටිකක් දැන් එකතු වෙලා නේජාට හොඳ පාඩමක් උගන්වන්නයි හදන්නේ. කට්ටිය කතා කරමින් ඉන්නකොට එක පාටම ගුටි දෙන සද්දයක් එනවා. ටිකකින් ඌරු වෙස්මුණක් දාගත්ත කොල්ලෙක් තමයි එන්නේ. මේ කොල්ල කියනවා අපි නේජාට මෙන්න මේ හිතේ උගලක් කටවමු කියලා. අපි පාලම කැපුවොත් නේජා පාලම උඩින් යනකොට එයා පල්ලයට වැටෙනවා. එයා වැටුණාට පස්සේ දෙවෙනි උගල වැඩ කරයි. පිහි පුරවපු බාස්කට් එකක්. එයා ඒත් එක්කම එයා ළඟ තියෙන විම දෙන තාච්චියෙන් ඔළුව වහගනි. ඒත් එයා දන්නේ නැහැ ඒ තාච්චියත් උගලක් කියලා. කොහොම හරි මේ හිතේ සෑහෙන උගල් ගොඩක් මේ කොල්ල විස්තර කරනවා. අන්තිමේට කට්ටියම එකතු වෙලා ඒ සැලස් මෙතිප්ප විදියට උගල් ටිකක් තටවලා ඉවර කරාම අර ඌරගේ වෙස්මුණ දාන් ඉදලා තියෙන නේජා අවසානයේ අර කොල්ල ටිකම තමයි පිළිවෙලට මේ උගල් ඔක්කොටම අහුවෙන්නේ. මෙතන ටිකක් තරහා කියප එක කොල්ලෙක් නේජාට කියනවා ඔබ මා රාක්ෂයෙක් කියලා. මේ දේත් එක්ක නේජාට හොඳටම තරහා යනවා. හොඳටම කේන්තියෙන් ඉන්න නේජා තමන් ළඟ තියෙන ගලකට ඔය විදිහට ගහනවත් එක්කම වෙලාවට තමයි මේ දෙන්න මෙතනට ආවේ. ඉතින් මේ වැරදි වැඩත් එක්ක නේජාගේ ආරක්ෂක වලල්ල තවදුරටත් පොඩි කරනවා. කොහොම හරි ඉතින් මේ විදිහට තවත් දවසක නේජා ඇවිදින්මින් ඉන්නකොට එයා දකිනවා ටිකක් අමුතු විදිහේ සිතියමක් පාවෙමින් තියෙනවා. නේජා මේකට අත දානවත් එක්කම එයාව එක පාටම සිතියමෙන් ඇතුළට ඇදලා ගන්නවා. වටපිටාව බලනකොට නේජා දකිනවා මේ ස්ථානයේ තියෙන සුන්දරත්වය. සිතියම් ලෝකය කියලා තමයි මේක හඳුන්වන්නේ. ඇත්තටම ටායි තමයි නේජා මෙතනට ගෙන්නුවේ. ටායි දැන් හදන්නේ නේජායි ගුරුවරයා බවට පත් වෙලා එයාට මායාව හසුරන විදිය ගැන හරියට උගන්වන්නයි. ඔන්න ඔය තියෙන පින්සලෙන් විතරයි මේ සිතියම් ලෝකෙන් එළියට යන්න පුළුවන් වෙන්නේ. මේකෙන් ඔය විදිහට උරුවකුත් හදාගෙන නේජා මේ සිතියම් ලෝකේ පුරාවටම එක්කන් යනවා. ඔයාලටත් බලන් ඉන්න තරම් ආස ඇති. ඒ තරමටම සුන්දරත්වයෙන් පිරුණු දේවල් මේ ලෝකේ තියෙනවා. මං දැන් හදන්න ඔයාලට උගන්වන්නයි කියලා ටායි නේජාට කියනකොට නේජා නම් ටායිව සතපාකටවත් ගණන් ගන්නෑ. මොකද තමන් තරම් කෙනෙක් නෑ කියලා තමයි නේජා හිතන් ඉන්නේ. ටායි මේ වෙලාවේ තමන්ගේ මායා බලය පාවිච්චි කරලා මෙතන තිබ්බයම් වස්තුන් ටික ස්වරූපය වෙනස් කරනවා. අන්න එතකොට තමයි නේජාට මේ දේවල් ඉගෙන ගන්න පොඩි ආසාවක් එන්නේ. වෙස්මාරු කිරීමට අදාළ මන්ත්‍රය කිව්වම නේජා කියනවා අයියෝ ඒක නම් සිම්පල් වැඩක් නේ කියලා. ඔය ස්පෙල් එක තමයි අත්තිවාරම් කුසලතාවය. අනිත් ඒවල් ඉගෙන ගන්න නම් ඔයාට ඔක මුලින්ම ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ටායිටත් මේක ඉගෙන ගන්න අවුරුදු 2කට වඩා ගිහින් තියනවලු. හැබැයි ඉතින් අපේ නේජාට නම් යන්නේ පොඩින් පොඩි වෙලාවක් විතරයි. හොඳටම නිින්ද ගිහින් ටායි හැරෙනකොට ලේටි එන්න ඇවිල්ලා අහනවා නේජා කොහෙද කියලා. බලනකොට හාදයා හිටපු තැන නෑ. වටපිට බලනකොට දකිනවා නේජා වතුර ගොඩක් උඩ පාවෙමින් ඉන්නවා. හොඳටම කලබල වෙච්ච ටායි වතුරටත් පැනලා නේජාවත් අරගෙන එනවා. කෘතිම සුසනේ තැනකට ටික වෙලාවක් යද්දි මෙන්න එක පාටම ගෙම්බෙක් මතුවෙනවා. ඉතින් නේජා තමයි එන් විදියට වෙස් වලාගෙන ඉඳලා ටායිට මේ වගේ මරු ආතල්ලයක් දුන්නේ. අර විස ගෙම්බව ඉබුම නිසා ටායිගේ මූණ ගෙඩිත් දාලා මේ දේත් එක ටායිට තේරෙනවා නේජා කියන්නේ අපි හිතනවටත් වඩා ගොඩක් බලවත් කෙනෙක් කියන එක. ටායිට දැන් මේ සිද්ධ වෙලා තියෙන දේට ප්‍රතිවිෂක් එයාගේ කලිසංග බඩාවේ තියෙනවලු. තමන් වෙනුවෙන් නේජාට ඒක අරන් දෙන්න කිව්වම නේජා දකිනවා ටායිගේ කලිසම තනිකරම මායා කපඩාවක් නේ කියන එක. මේක ASCII හොයනකොට නේජාට ගොඩක් බලවත් ආයුධයක් හම්බ වෙනවා. මේ තමයි ගිනි හැල්ල. ওই ස්විච් එක නම් ඔබන්න එපා. ඔයා කියන්නේ මේ ස්විච් එකද? ගයින්ලට් නොමිනියට ගොනා එන්න වගේ ටායිගේ මුළු කලිසමම ගිනි ගන්නවා. මේ කලබලෙත් එක්ක මේ දෙන්නත් මෙතනට එනවා. නේජා කියන්නේ ඇත්තටම කියන දෙයක් නායට අහන්න නැති කොල්ලෙක් වුණත් එයාගේ හිතේ ගොඩක් හොඳ පැත්තකුත් තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම මිනිස්සු නේජාට සලකලා තියන්නේ ගොඩක් නරක විදියටයි. මිනිස්සු නේජාව දකින්නේ තනිකරම රාක්ෂයෙක් විදියට විතරයි. Tamanට කුඩා කාලේ ඉඳන්ම මේ සිද්ධ වෙච්ච දේවල් එක්ක තමයි නේජා ගොඩක් අකීකරු වෙලා ඉන්නේ. කොහොම හරි මෙතනදී ලෝඩ් ජේ නේජාට ලොකු බොරුවක් කියනවා. එයා කියනවා මිනිස්සුන්ට බය ඔයාගේ ඇඟේ ආත්ම උතුව තියෙන නිසා කියලා. නමුත් ඇත්තටම නේජාගේ ඇඟේ තියෙන්නේ ඩීමන් පර්ල් එකයි. ආත්ම උතුවෙන් ඔයාට ලබා දීලා තියෙන බලයත් එක්ක මිනිස්සු හිතන් ඉන්නවා රාක්ෂයෙක් කියලා. ස්වර්ගයේ විසින් ආත්ම උතුව එව්වේ යක්ෂයන් එක්ක සටන් කරලා මිනිස්සුන්ව බේර ගැනීමේ අරුමෙනුයි. ඉතින් ඔයාට පුළුවන් වුණොත් නේජා ඔයාගේ බලය පාවිච්චි කරන හැටි හරියට ඉගෙනගෙන ඒකෙන් මිනිස්සුන්ට උදව් කරන්න මිනිස්සු ඔයාට ආදරය කරන්න ගනීවි. කොහොම හරි ඉතින් මේ කතාබහෙන් අනතුරුව නේජාගේ පුහුණුවීම් කටයුතු හරි ලෙස පටන් ගන්නවා. නගරයට එන රාක්ෂයන් නේජා විනාශ කරන එකේ කට් සීන් ටිකක් තමයි දැන් ඔය පෙන්වන්නේ. මේවා නිකම් මායා විතරයි. බුදු අම්මෝ ඔහොම රාක්ෂයන් විනාශ කරන්න ගියොත් එහෙමනම් අන්තිමේට මිනිස්සුත් ඉතුරු වෙන එකක් නම් නැති වෙයි. නේජාට තමන්ගේ බලය හරියට කන්ට්‍රෝල් කරගන්න බැරි කමක් තමයි මෙතන තියෙන්නේ. ටායි කරුණාකරලා නේජාගෙන් අර ආයුධය ආයෙත් අරගන්න. එයා තමන් ඇඟීම් හරියට පාලනය කරගන්නකම් එයාට කිසිම දෙයක් දෙන්න එපා. මේකත් තියාගන්න කියලා නේජාට පින්සලත් තොරකම් කරගෙන මායාසිතියමෙන් එළියට යනවා. අවශ්‍යාමයේ වෙනකොට මොහොත පැත්තෙන් ගම්මානයට ජල රාක්ෂයෙක් ඇතුල් වෙනවා. ටිකෙන් ටික ගමට ඇතුල් වෙච්ච මේ රාක්ෂයා බල්ලෙක්ව කන්නහතනවත් එක්කම ඒ රාක්ෂයා ওই බල්ලා බිමින් තියෙනවා. ජල රාක්ෂයා පල්ලෙහා බලලා හොඳටම hina වෙනවා. ඒ පාර්ට්නර් ටිකක් සැරට වැදුනා මං හිතන්නේ. හොඳටම බය වෙච්ච රාක්ෂයා එක පාටම වතුර ගොඩක් වෙලා මෙතනින් පැන ගන්න try කරනවා. නේජා රාක්ෂයා බල්ලනට වඩා ගමේ ගෙවල් ටික විනාශ කරන එකනේ කරන්නේ. ජල රාක්ෂයා කොහොම හරි කරලා ගිහිල්ලා ඔන්න ඔය තියෙන වතුර කල අතර හැංගෙනවා. මිනිස්සුත් පොඩ්ඩක් ලං වෙනවා. මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න. ගමේ මිනිස්සුන්ට පේන්නත් එක්ක රාක්ෂයාව එළියට ගන්න කියලා හිතාගෙන නේජා මෙතන ලොකු විනාශයක් සිද්ධ කරනවා. මිනිස්සු හිතන්නේ නේජාට පිස්සු ඇදිලා කියලා. මේ ගින්දර පාර හැමුවේ රාක්ෂයා මෙතනොත් පැන ගන්නවා. මේත් එක්කම නේජාත් රාක්ෂයා පස්සෙන් ගින්දර
කකා පන්නන්න ගන්නවා. මං හිතන්නේ ගමේ තැන් තැන් වල මල්ලිට සංදර්ශනද කොහෙද මේ කොල්ල තමන්ගේ නංගිත් එක්ක සෙල්ලම් කරමින් ඉන්නකොට ජල රාක්ෂයක පාටම මේ කුඩා දරුවවත් මෙතනින් අරන් යනවා. මෙත් එක්කම නේජත් පස්සෙන්ම පන්නනවා. ගින්දර පාරක් ගහන්න කියලා හැදුවත් නේජ ආයෙත් එක නිවා ගන්නවා. මූ තමයි මරුම් වැඩේ කරන්නේ. නේජයව පැහැරගත්ත කියලා කෑ ගහගෙන ගම්මානයට දුවනවා. මුහුද වෙතට ඇතුල් වෙච්ච ජල රාක්ෂයා මුහුදට ඇතුල් වෙන්න හදනවත් එක්කම ඒ අවට මුහුදේ වතුර සම්පූර්ණයෙන්ම එක පාටම අයිස් බවට පත් වෙනවා. ඔන්න දැන් තමයි කතාවට අනිත් වීරයත් එන්නේ. ජල රාක්ෂයා මේ කෙනාගේ ඇඟට කඩාපයින් හදනවත් එක්ක එක පාට සද්ද ගොඩක් එක්ක ඊගා ෆ්‍රේම් එකේ පෙන්වන්නේ අර ළමයා මේ කොල්ලගේ අතේ ඉන්නවා. රාක්ෂයා බිම පත බෑවිලා ඉන්නවා. හැබැයි ඉතින් නේජට ඕනේ තමන්ගේ ලකුණු ටික වෙන කවුරුත් ගන්නවට. ඉතින් මේත් එක්කම නේජා හොයන්නේ බලන්නේ නැතුව මේ කොල්ලටත් පාර දෙන්න ගන්නවා. මේ දෙන්නගේ මේ සටන අතරවාරයක මොහොතක මේ සුදු කබායක් ඇඳන් ඉන්න කෙනාගේ කබාය නේජාතින් ගැලවෙනවා. එතකොට තමයි අපි දකින්නේ ඔහුගේ ඉසේ මකර අන්තියන බව. ඉතින් මේ තමයි මිත්‍රවරුනි ආත්ම මුතුවෙන් ඉපත ලැබූ මකර රජතුමාගේ පුතා ඇල්බීන්. මේ දෙන්න මෙතන එකිනෙකා අතර නොදවන සටනක් කරගෙන යනකොට ජල රාක්ෂයා තමන්ගේ කටින් යම්කිසි බුබුලු වගේක් මෙතන නිකුත් කරනවා. මේකෙන් සිද්ධ වෙන්නේ ඒක ස්පර්ශ වෙන ඕනෙම දෙයක් ගලක් බවට පත් වෙන එකයි. මේ දෙන්නව වට වෙන්නම දැන් මේ බුබුලු තියෙනවා. මේ හේතුව නිසා මේ දෙන්නෙන් කාටවත් මේ කරා ඉන්න බැරි වෙයි කියලා රාක්ෂයා හිතාගෙන අර කෙල්ලව ගිලදානවත් එක්ක බින් ඉතාමත් වේගෙන් මේව මගහරවගෙන රාක්ෂයා වෙතට ඇවිල්ලා ඌට හොඳ පාරක් එල්ල කරනවා. මේත් එක්කම අර කුඩා දරුවා බින්ගේ අතට ආයෙත් එනවා. හැබැයි මගේ ශරීරයෙන් පිටවෙච්ච ඒ කෙල නිසා බිනුත් මේ වෙලාවේ ගල් පිළිමයක් බවට පත් වෙනවා. මේ දේවල් මෙහෙම වෙන්න දීලා නේජත් බලන් ඉන්න තමන්ගේ අර ගල් ගෙයිච්ච අත පාවිච්චි කළා මේ බුබුලුත් මගහරවගෙන රාක්ෂයා වෙතට කොහොම හරි එන්න try කරනවා. අන්තිමේට බීන්ගේ පිළිමෙන්ම තමයි මේ රාක්ෂයාට හොඳටම පහර දෙන්නේ. ගොටි කාලා හොඳටම හෙම්බත් වෙච්ච ජල රාක්ෂයා මේ විෂයට අදාළ ඇන්ටිඩොට් එකත් නේජට ලබා දෙනවා. මේ අතරවාරය තමයි ලේඩියෙන් දකින්නේ මායාසිතේ මේ පින්සල එකෙන් එළිය වැටලා තියෙනවා. ජල රාක්ෂයට හොඳ අවවාදයක් තියලා තමයි මෙතනින් යන්න දෙන්නේ. නේජසා බින් අතර මෙතනදී මිත්‍රත්වයක් ගොඩනගෙනවා. තමන්ගේ අම්මා වරුණා මීට පෙර කවුරුත්ම තමන් එක්ක මේ විදිහට සෙල්ලම් කරලා නැහැ. නේජට යාගේ ජීවිතේ මුණ ගැහිච්ච පළවෙනි යාළුවා තමයි බින්. නේජට විතරක් නෙවෙයි බින්ටත් ඒ වගේමයිලු. ඔයාට ආයෙම ආපහු ඕනේ වුණොත් මේක පාවිච්චි කරන්න කියලා හග්ගෙඩියකුත් වෙන බින් මේ ස්ථානෙන් අතුරුදහන් වෙනවා. මේත් එක්කම වගේ ටික වෙලාවකින් මේ ස්ථානයේ නගරවැසියෝ කලබලෙම එනවා. නේජගේ සතුටුදායී මොහොත විනාශ වෙන්නේ මිත්‍රවරුනි ටික වෙලාවක් විතරයි. නගරේ මිනිස්සු නේජට හොඳටම බනවතින්නේ හරියට නිකන් එයාර කෙල්ලෝ පැහැරගත්තා වගේ. තමන් රාක්ෂයාව පරාජය කරලා එයාව බේරගත්ත කියලා කිව්වත් ගම්වැසියෙක් විශ්වාස කරන්නේ නැහැ. මේත් එක්ක මේ ස්ථානයේ ලොකු කලබලයක් හටගන්නවා. නේජ යොක් බවක් නැතුව මේ මිනිස්සුන්ට පහර දෙන්න ගන්නවා. ජින් ඇතුළු කට්ටිය ඇවිල්ලා තමයි නේජව නවත්තන්නේ. මිනිස්සු මෙතනදී කොච්චර නේජට දොස් කිව්වත් ලෝඩ් ජේ දකිනවා අන්තිමේට නේජගේ අතේ අර ඇන්ටිඩොට් එක තියෙනවා. ඒ කියන්නේ නේජ කිව්ව කතාව ඇත්ත බව ජේට තේරෙනවා. තමන්ගේ වාසභූමියට නැවතත් බින් ආවම එයා තමන්ගේ පියාණන් මකර රජතුමාට කියනවා තමන්ට වෙරළදී යාළුවෙක්ව මුණ ගැහුණා කියලා. යාළුවාගේ නම නේජ කියලා දැනගත්තාම තමයි කතාව අනිත් පැත්ත හැරෙන්නේ. මොනතරම් පුංචි ලෝකයක්ද? ඒ තමයි ඩීමන් පර්ල් එක. අවුරුදු 3ක ශාපයකින් එයා මැරෙනවා. තවත් දහස් ගණනක් එක්ක. ඔයාට කරන්න තියෙන්නේ සිද්ධ වෙන්න යන දෙයින් චෙන් ගම්මානේ බේර ගන්න එකයි. ඔබ ආත්මමුතුව බව ඔප්පු කරන්න. මාස්ටර් ඩීමන් පර්ල් එක ඇත්තටම භයානකද? මේ වෙලාවේ මකර රජතුමා කියනවා පුරාණ කාලයේදී මකරුන් ආසෙසා මොහොතේ ස්වාමිවරුන් වුණා. ස්වර්ගීය මාස්ටර් ටියුසෑන් අපිව සාකර තට්ටුවට කොටු කළා. තමුන් දන්නවද මේ ලාවා වලට යටින් මොකද්ද තියෙන්නේ කියලා? ටියුසෑන්ව පරාජය කිරීමට මට උදව් කරු මුහුදු රාක්ෂයන් සියල්ලගේම ආත්ම. මේක ඇත්තටම මකර මාලිකාව නෙවෙයි. මෙතන ඇත්තටම බන්ධනාකාරයක්. මෙතන තවත් මකරු විශාල ප්‍රමාණයක් ඉරගල්ලා ඉන්නවා. මුතුව ගැන මෙයාලා අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් බලාගෙන ඉඳලා තියෙනවා. ඒකේ බලය පාවිච්චි කළා ටියුසෑන්ව පරද්දලා නැවතත් දිව්‍ය ලෝකයේ බලය අරගන්න එක තමයි මකර රජතුමාගේ අරමුණ වෙලා තියෙන්නේ. ඒතේ කරන්න නම් බින් මුලින්ම මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගන්න ඕන. ඒ දෙයට යාට සිද්ධ වෙනවා නේජගේ අවුරුදු 3 උපන්දිනේදී එයාව ඉවරයක් කරන්න. සිද්ධ වෙච්ච දේවලුත් එක්ක නේජ දැන් නම් සෑහෙන අවුලකින් ඉන්නේ. හෙට තමයි නේජගේ අවුරුදු 3 උපන්දිනේ. උපන්දින සාදයක් ඒමත් ලොකුවට තියන සැලසුම් කරලා තියෙනවා කිව්වත් නේජ නම් ඒ කිසි දෙයකින් සතුටකටපත් වෙන්නේ නැහැ. කොහොම හරි මෙතන ජේ කියනවා ඔයා තමයි රාක්ෂයට පහර දුන්නේ කියලා මං හොඳ ආකාරම දන්නවා. මං ඒකනේ මිනිස්සු ඉදිරියේ කියලා ඒක ඔප්පු කරන්නම් කියලා. අන්න එතකොට තමයි පුංචි නේජගේ මූණට සතුටක් එන්නේ. ඊගාව මොහොතේ මොහොත වෙතට ආපු නේජ අර හග්ගෙඩිය මේ වෙලාවේ පිඹිනවා. ටික වෙලාවකින් පොරොන්දු වෙච්ච විදියටම බින් මෙතනට එනවා. නේජ තමන්ගේ උපන්දින වෙනුවෙන් ආරාධනා පත්‍රයක් දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. බින් මෙතනදී මේකට එන්න අතිමදි කරත් තමන් එන්නම් කියලා පොරොන්දුවක් නේජට මෙතනදී දෙනවා. දැන් තමයි හැම දෙයකටම වෙලාව. යන්න කලින් තවත් එක් මහා බලගතු දෙයක් මකර රජතුමා තමන්ගේ පුතා වෙනුවෙන් ලබා දෙනවා. ඒ තමයි මකර සන්නාය. සියලුම මකරුන්ගේ බලයන් එකතු වෙලා තමයි මේ සන්නාය හැදෙන්නේ. කිසිම දෙයකට මේක විනාශ කරන්න බෑ. ඔන්න එහෙනම් නේජගේ 3 වෙනි උපන්දිනේ දවසත් උදා වෙනවා. මිනිස්සු ටික බොරු හිනාවකුත් දාගෙන සෑහෙන්ට බයලා ඉන්නේ. නේජගේ ඇත්ත ඔප්පු කරන්න ඕනේ හින්දා අර ජල රාක්ෂයාවත් අල්ලගෙන සාදයට නේජ ලෑස්තිමින් ඉන්නකොට මාස්ටර් ෂෙන් මෙතනට එනවා. නේජ රාක්ෂයෙක් කියලා හිතාගෙන පැනපු ගමන් දීගෙන යනවා. කොහොමාරි මෙතනදී ෂෙන් නේජගේ ජීවිතේ ඇත්තම කතාව එයාට කියනවා. කතාව ඊගා ෆ්‍රේම් එකේ නේජ එන්නේ තමන්ගේ උපන්දින සාදයට. නමුත් ඔහුගේ මූණේ කලින් තිබ්බ හිනාව නම් දැන් නැහැ. උපන්දින තෑග්ගක් වශයෙන් ටායි නේජට අර ගිනියල්ල ලබා දෙනවා. ඊගාව එක තමයි විශේෂම දේ. මේ ඇත්තටම ඌරෙක් නෙවෙයි.
ඒක ඇවිල්ලා ප්‍රවාහනය සඳහා වෙන්වෙච්ච මායා උපකරණයක්. අයිතිකරු අනුව ඒකේ ස්වරූපය වෙනස් වෙනවා. ඉතින් මේකත් තෑග්ගක් වශයෙන් තායි තමන්ගේ ගෝලයට ලබා දෙනවා. මෙතනදී මේක ගිනිවලු දෙයක් බවට තමයි පත් වෙන්නේ. එහා පැත්තේ ඉන්න මේ හාතේ අහනවා එතකොට ඇයි ඒක ඔයා ළඟ තියෙද්දි ඌරෙක් උනේ කියලා. නාජාගේ තාත්තා මෙතනදී යාට අතිශය වැදගත් දෙයක් දෙනවා. සාමයේ සංකේතය කියලා තමයි ඒක දෙන්නේ. මට ඔයත් එක්ක ගොඩක් තදින් වැඩ කරන්න උනා. මොකද මට වෙන විකල්පයක් තිබුණේ නෑ. ඔයාට තව ගොඩක් දුර යන්න තියෙනවා. මිනිස්සු මොනවා හිතුවත් කමක් නෑ. ඔයා කවුද කියන එක ඔයාට බාරයි. අනාගතය මට අනාගතයක් නෑ. මං හැමදේ ගැනම දන්නවා. Tamanට හැමෝම බොරු කරා කියන දේත් එක්ක හොඳටම කෝපයට පත් වෙන නේජා තායි යාට දාලා තිබ්බාර බල ආරක්ෂක වලල්ල එයා කන්ට්‍රෝල් කරන්න ගන්නවා. ඉතින් මේක නේජාගේ ශරීරයෙන් ගැලවෙනවත් එක්ක මිත්‍රවරුනි නේජාගේ සැබෑ ස්වරූපය එළියට එනවා. මේ තමයි සැබෑම ඩීමන් පර්ල් එකේ බලය. මේ අතරපාරේ අර මායා වලල්ල ෂෙන් හොරෙන් අරගන්නවා අපි දකිනවා. නේජා දැන් ඉන්නේ තනිකරම රාක්ෂයේගේ ස්වරූපේනුයි. එයාට දැන් තමා ගැන කිසිම පාලනයක් නැහැ. කොටින්ම කිව්වොත් නේජා තමන්ගේ දෙමාපියන්ට පවා පහර දෙනවා. ඉතින් අර වලල්ලට විතරයි පුළුවන් වෙන්නේ නේජා නැවතත් පාලනය කරන්න. මේ අතරවාරේ ෂෙන් තමන්ගේ ගෝලයට කියනවා යක්ෂ මුතුව විනාශ කරන්න පුළුවන් වෙන්නේ ආත්මීය මුතුවට විතරයි කියලා. ඔයාට දැන් තියෙන්නේ මෙතෙන්ට මැදිහත් වෙලා අකුණුතර පාරේ නේජා ඉවරයක් වෙනකන් ඉඳලා මිනිසුන්ට ඒත්තු ගන්නන්න ඔයා තමයි එයාලා ගැලුම්කාරය කියන එක. ඒත් බින්ටත් තියෙන්නේ ඉතාමත් හොඳ අතවතක්. එයාට ඕනේ කොහොම හරි කරලා නේජාගේ දෙමාපියන් මාරි බේර ගන්න. ඉතින් මෙතනදී මාස්ටර්ගෙන් ඒකට අවසර අරගෙන අර වලල්ලත් අරගෙන යනවා. ඒ ගින්දර පාරින් නම් 99න් තමයි බේරගත්තේ. තමන්ගේ මායා පටිය ජීව හිර කරපු නාජා ගිනිහෙල්ල යවනවත් එක්ක මේ තැනට බින් එනවා. මේත් එක්කම විශාල ආලෝකයක් හටගන්නවා. ඔන්න දැන් තමයි නියම සටන පටන් ගන්න යන්නේ. යක්ෂ මුතුවට විරුද්ධව ආත්මීය මුතුව. බින් නේජාව අයිස් ඇතුළේ හිර කරන්න උත්සාහ කරත් ඒ වැඩි හරියන්නේ නැහැ. කමාරි කරලා නේජාගේ හෙල්ල අයිස් අතර බින් මේ විතර හිර කරගත්තාම අර වලල්ලට ආයෙත් තියලා කියනවා ඒක දැම්ම පාවිච්චි කරන්න කියලා. කමාරි ඉතින් නැවත වරක් බල වක්‍රය මගින් නේජාගේ බලය ආයෙත් අඩපණ කරවනවා. නමුත් මේත් එක්කම වගේ නේජා මෙතනින් ඈතකට පිට වෙලා යනවා. ලෝඩ් ජේට මේ ඇවිල්ලා ඉන්න ආගන්තුකයා ගැන පොඩි සැකයක් ඇති වෙලායි තියෙන්නේ. මේ වෙලාවේ ලෝඩ් ජේ හිතා මතාම බින්ගේ ලෝගෝ ගලවලා ඉවත් කරනවා. මේත් එක්කම බින් මකරෙක් බවට මෙතන ඉන්න හැමෝම දැනගන්නවා. දැන් තමයි මෙයාලට හැමදේම ගානට වැටෙන්නේ. ඒ කියන්නේ මකරුසා ෂෙන් එකතු වෙලා තමයි ආත්මමුතු හොරකම් කළේ. දැන් මෙතන ඉන්න හැම දෙනාම වගේ බින්ට වගේ මෙයාගේ මකර පරම්පරාවටත් අගෞරව කරන්න ගන්නවා. මේ කරලා තියෙන හොර වැඩේට. දැන් ඉතින් බින්ගේ ඇත්ත ස්වරූපය මෙතන ඉන්න හැමෝම දන්නවා. මෙතනට ආව ෂෙන් බින්ගේ ඔළුවට දානවා. ඔයාගේ ඇත්ත ස්වරූපය වහං කරන්න ඕන නිසා දැන් මෙතන ඉන්න හැමෝම විනාශ කරන්න වෙයි කියලා. බොහොම කෝපයකින් දැන් ඉන්න බින් මකර රජතුමාට වෙච්ච පොරොන්දුව දැන් ඉෂ්ට කරන්නයි හදන්නේ. බින් තමන්ගේ මායා බලය පාවිච්චි කරලා මහා මූද අහසට ඔසවලා ගම්මානයට උඩින් විශාල අයිස් තට්ටුවක් නිර්මාණය කරනවා. වනාන්තරයේ වෙලා නේජා එන අවුලෙන් ඉන්නකොට ගිනිවලු දෙක නැවතත් අර ඌර බවට පත් වෙලා මේ මායා සත්‍යය ෂෙන්ට ඉතාමත් වැදගත් දර්ශනයක් පෙන්වනවා. මේ දර්ශනයෙන් අපි එක්කන් යන්නේ එදා ලෝඩ් ජේ මහා දෙවිතුන් හම්බෙන්න කියලා දිව්‍ය ලෝකයට ගිය ගමන. එතනදී නොකී කතාවක් තමයි දැන් අපිට කියන්න යන්නේ. නාජට තියෙන මේ ශාපය නැති කරන්න එකම ක්‍රමයක් තියෙනවලු. ඔහුට සැබෑවටම ආදරය කරන කෙනෙක් එක්ක මේ ශාපය හුවමාරු කර ගැනීමේ හැකියාවක් තියෙනවලු. ඒකට අදාළ මන්ත්‍රයත් බලාකුල විසින් මෙතනදී ලබා දෙනවා. අන්න ඒක තමයි සාදේ වෙලාවේ නාජ තමන්ගේ පුතාට ලබා දුන්නේ. මේ අතරපාරේ වෙනකොට බින් හදන්නේ මුළු ගම්මානයම පොළොවට සමතලා කළා දාන්නයි. මකර සන්නායට නම් කොච්චර පහර දුන්නත් ඒකට සිහිරීමක්වත් වෙන්නේ නැහැ. බින් මේ වෙලාවේ මේ දෙන්නව ගල්පිලම් බවට පත් කරද්දී එයා දකිනවා ඈතින් කිනි පොලයක් වගේ යමක් නැවතත් එනවා. ඉතින් නේජ තමයි මේ ආවේ. මේ පාර නම් ආවේ උදව් කරන්නම් බලාගෙන. ගින්දරයි අයිසුයි අතර සුපිරි ෆයිට් එකක් දැන් බලා ගන්න පුළුවන්. බින් තමන්ගේ යකතාව පාවිච්චි කරලා නේජ වෙතට විශාල ජල ප්‍රහාරයක් එල්ල කරනවා. නේජ හෙල්ලෙන්නේ කොයි විදිහට වළක්වනකොට මේ ස්ථානයේ මීදුමෙන් වැසිලා යනවා. පස්සේ කට්ටිය මේ මීදුම අතරෙත් බරපන්තියෙම ගහ ගන්නවා. මේ විදිහට අයිස් ප්‍රහාරයක් එල්ල කරමින් නිද්දී ඕක නවත්තන්න මං වාගේ මාස්ටර් බැරින්නම් මාස්ටර් නෙවෙයි ඉඳලා තියෙන්නේ. වැස්සලාගෙන නේජ තමයි ඉඳලා තියෙන්නේ. මේ දෙන්න මෙතන ගහ ගන්නකොට මාස්ටර්ලා දෙන්න වෙනම ගහ ගන්නවා. මේ සට්නේ දෙක් මොහොතක කට්ටියම වැරදිලා යනවා සිතියම් ලෝකයට. කට්ටියම දැන් අර පින්සල අරගන්න තමයි පොරකන්නේ. කොහමරි මේක ඇතුළේ සෑහෙන වෙලාවක් යන සෙල්ලම් ටිකක් දාලා කට්ටිය කොහමරි කරලා මේකනොත් එළියට එනවා. නාජා මෙතනදී ෂෙන් එක්ක ටගල් කරමින් ඉන්නකොට බින් නාජාගේ දෙමාපියන්ට පාර දෙන්නයි හදන්නේ. නාජා මේත් එක්ක මේ ප්‍රහාරයේ මැත්තට පයින්නවා. මේ සිත් වෙන හැම දෙයක් ගැනම දැන් හොඳටම කල්ලිකිරලා ඉන්න බින් මේක දැන් ඉවරයක් කළා දාන්නයි හදන්නේ. තමන්ගේ මකර ස්වරූපයට හැඩගැහිච්ච බින් අහසට ගිහිල්ලා අර අයිස් තට්ටුව පොළොව වෙතට එවන්න ගන්නවා. මේ දේ වෙන්න දීලා පුංචි නාජා නිකම් බලන් ඉන්නේ. එයා නැවතත් අර බලල්ලේ බලය තමන් අතට අරගන්නවා. නැවතත් ඩීමන් ස්වරූපයට ලක් වෙච්ච නාජා ඉතාමත් වේගයෙන් ගිහින් අර අයිස් තට්ටුව ඉහළට ඔසවන්න ගන්නවා. ඇත්තම කිව්වොත් මිත්‍රවරුනි ආත්ම පලිගුවට වඩා යක්ෂ පලිගුව ගොඩක් බලවත්. වෙනුත් වැඩේ එම ලේසියෙන් අතාරින්නේ නැහැ. මේක නම් කඩා වැටුනොත් ඉතින් රොටියක් වෙලා තමයි නතර වෙන්නේ. මේක නවත්තන්න. ඔයා ඉපතුනේ ඩීමන් පර්ල් එකෙන්. ඔයාගේ ඉරණම ගැන ඔයා දන්නවා. ඔය ඉරණම ගැන අමතක කරනවා. මම තමයි මගේ ඉරණමේ ස්වාමියා. මම තමයි තීරණය කරන්නේ මං යක්ෂයෙක්ද නැද්ද කියන එක. මේත් එක්කම නාජා තමන්ගේ උපරිම බලයට ළඟා වෙනවා. ඔහුගේ ශරීරය තුළින් තවත් හතරක් ඔය විදියට මතුවෙනවා. නාජාගේ බලය කෙතරම්ද කියනවා නම් අයිස් තට්ටුව ඉහළට එසවෙනවා විතරක් නෙවෙයි. අර විශාල මුළු අයිස් කන්දරාවම නාජාගේ ගිනිතැල් ඔස්සේ වාෂ්ප බවට පත් වෙලා යනවා. බින් මේලා මෙතනින් පැනලා යන්න උත්සාහ කරත් නේජාගේ මායා
මායාපාටිය ඇවිල්ලා ඔහුවට එතනවා. ඊගා මොහොතේ බින්ගේ හැගාවෙවිලා නතර වෙන්නේ නාජගේ එල්ලයි. ඇයි ඔයා ඒක කරේ නැත්තේ? මං ඔයාට කිව්වා. ඔයා තමයි මට හම්බෙච්ච එකම යාළුවා. නාජගේ ඉරණමට වෙලාවක් දැන් හරියාගෙන යන්නේ. තමන්ගේ දෙමාපියන් වෙතට ආපු නේජා ඒ දෙන්නම ඔය විදිහට ඉර කළා. තමන්ගේ තාත්තා තමන්ට ලබා දුන්න අර මායා බන්ධනය ඔය විදිහට ඉරලා දානවා. අවසන් වශයෙන් තමන්ගේ දෙමාපියන්ට නාජා මේ විදිහට ගෞරව කරද්දී අකුණු සැරමගින් නාජා ඉබේටම අහස වෙතට එසවෙන්න ගන්නවා. මේත් එක්කම ඉතාමත් ප්‍රබල අකුණු පහරක් ඔය විදිහට හට ගන්නවා. බින් තමන්ගේ යාළුවාට තනියෙන් මැරෙන්න දීලා බලන් ඉන්න. ඔයාට පිස්සුද? ඔයා මැරෙන්න තාතන්නේ. බින් මේ වෙලාවේ තමන්ගේ අර මකර පලිය මේ අකුණු පාර හරහා යොදවනවා. නමුත් ඒකටවත් මේ දේ දරාගෙන ඉන්න හම්බෙන්නේ. මේ අකුණු පාර අතරෙම කොහොම හරි කරලා මේ දෙන්නගේ තමන්ගේත් එකිනෙක අල්ල ගන්නවා. මේත් එක්ක මිත්‍රවරුනි යක්ෂ පලිඟුව සහ ආත්මීය පලිඟුව එකිනෙක හා යලි එකතු වෙනවා. මේත් එක්ක මෙයාලා වෙන මානයකට ඇදලා ගිහින් නැවතත් මෙතනට එන්නේ ඔරායන් ගිලතමනයත් සමගයි. ඉතින් මේකමගින් දිව්‍ය යක්ෂයාගේ අකුණු පාර සම්පූර්ණයෙන්ම උරා ගන්නවා. මේ බලය දැන් කබඩා වෙලා දින්න මේ දෙන්නගේ ශරීරේ අහසින් මතුවෙච්ච අකුණු යක්ෂයා තවත් ප්‍රබල අකුණු පාරක් මේ විදිහට එල්ල කරනකොට මේ දෙන්නත් එයාලගේ ශරීරය තුල ගබඩා වෙලා තිබ්බ ශක්තිය එළියට මුදා හැරෙනවා. මේ ගැටීමත් එක්ක විශාල ආලෝකයක් මේ දෙන්න නිකුත් වෙනකොට මේ දෙන්නට වැඩි වෙලාවක් නම් මේක අල්ලන් ඉන්න හම්බෙන්නේ නැති වෙයි. මේ වෙලාවේ ටායිට මතක් වෙනවා තමගේ ගුරුවරයා දුන්න අර නෙළුම් මල. ඉතින් මේ දෙන්න ගාවට ළඟා වෙච්ච ටායි මේක මේ වෙලාවේ පාවිච්චි කරනවා. මේත් එක්කම ෆ්ලෑෂ් බෑන්ක් එකකින් ඊකාට අපිට පෙන්වන්නේ ගම්මානය විනාශ වෙලා තියෙන විදියයි. ලොඩ්ජෙන් ඇවිල්ලා නෙළුමල් හොයලා ගත්තාම ඒකෙන් මේ දෙන්න එළියට මතුවෙනවා. නමුත් ඇත්තට මේ වෙනකොට මෙයාලගේ ශරීරයන් දෙක මිය ගිහිල්ලායි තියෙන්නේ. නෙළුමල් මගින් මේ දෙන්නගේ ආත්ම විතරයි බේරගත්තේ. ඉතින් අවසානයේදී මිත්‍රවරුනි සියලුම දෙනා මේ දෙදෙනා